එහෙනම් අපි කතා කරමු මේ දවස්වල බජට් එක ගන්න පුළුවන් Hikvision DVR එක ගැන. මම ඕගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ අද අපි ඕගලන්ට අරන් ඇවිල්ලා තියෙන මෙන්න මේ Hikvision කියන DVR එක මම අද ඕගලන්ට අරන් ඇවිල්ලා තියෙන රිවිව් කරන්න. එතකොට මේ DVR එක ගැන කතා කරොත් එහෙම මේක මේ දවස්වල බජට්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ 2025 මුල් මාසවල බජට්ලි ගන්න පුළුවන්. ගොඩක් ෆීචර්ස් තියෙන DVR එකක් මේක. එතකොට ගත්තොත් එහෙම ඕගලන්ට පේනවා ඇති මේ DVR එකේ ස්මාර්ට් motion detection technology එක තියෙනවා. එතකොට easy connection, two way audio තියෙනවා. ඉස්සෙල්ලා audio feature එක තිබ්බේ නැහැ මේ වගේ budget DVR වල. එතකොට ඒක දැවිලා තියෙනවා. ඉතින් ඒ වගේම තව ටෙක්නොලොජිස් කීපයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට මේ පෙට්ටිවල ගහ ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. එතකොට මෙන්න මේ පැත්තෙන් මේක ගහලා තියෙනවා. මේකේ මොනවද මේ සපෝට් කරන්නේ කියලා. එතකොට කියන ෆීචර්ස් ටික ගහලා තියෙනවා. එතන මෙතන QR code එක බලා ගන්න පුළුවන් අපිට app එක download කරන්න. එතකොට මෙන්න මේ පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ගහලා තියෙනවා Hikvision කියන brand එක ගහලා තියෙනවා. easy to install කියලා මෙතන ගහලා තියෙනවා. එතකොට hybrid digital video recorder කියලා මෙතන ගහලා තියෙනවා. turbo HD ටෙක්නොලොජි එක සපෝට් කරනවා කියලා. ඒ කියන්නේ ටෙක්නොලොජි එක කියනවා කියලා මේක ගහලා තියෙනවා. එතකොට මේක භාවිතා කරන්න පුළුවන් තැන් කිහිපයක් ගහලා තියෙනවා. ඒක රෙසිස්ටන්ස් කියලා දිනවා. රීටේල් ෂොප් වල, එතකොට රෙස්ටුරන්ට්ස් ඒ වගේ තැන් වල ගහ ගන්න පුළුවන් කියලා දෙනවා. එතකොට ඒ වගේම රියල් ටයිම් එලාම් එකක් මේකේ සෙට් කරන්න පුළුවන් කියලා ගහලා දෙනවා. ඉතින් ඔන්න ෆීචර්ස් ටික තමයි අපේ බොක්ස් එකේ ගහලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද මේ DVR එක මොන වගේ දේවල්ද මේ පෙට්ටිය ඇතුළේ ඉන්ක්ලූඩ් වෙලා ඉන්නේ. ඉතින් එන්නේ හේරම දේවල් ටික අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අන්බොක්සින් එකට. හරි ඉතින් මම ඔයගලන්ට බොක්ස් එකේ පිටපැන්ම ගැන කතා කළා, මොනවද ගහලා තියෙන්නේ ඒ ටික කතා කළා. දැන් අපි අන්බොක්ස් කරලා බලමු. එතකොට අන්බොක්ස් කර ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පැත්තෙන් අපිට මෙන්න මේ විදිහට අන්බොක්ස් කර ගන්න පුළුවන්. එතන මේ බොක්ස් එක අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගත්තට පස්සේ ඕගලන්ට මුලින් බලා ගන්න පුළුවන් පේපර් වර්ක් එකක් තියෙනවා. එතකොට ඒකේ මැනුවල් එකක් වගේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඒගොල්ලන්ගේ අලුත් මෙතන ලීෆ්ලට් එකක් වගේ එකක් තියෙනවා. එතන ගහලා තියෙනවා Hik Partner Pro කියලා ගහලා තියෙනවා. එතකොට ඒ වගේ පොඩි පොඩි ඩීටේල්ස් වගේක් ගහලා තියෙනවා. එතකොට ඒ වගේම බලා ගන්න පුළුවන් ඕගලන්ට මෙන්න මෙතන මේගොල්ලන්ගේ මේක මේ DVR එක පවර් අප් වෙන කේබල් එක මේ මොනවාද පවර් ඇඩැප්ටර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තියෙනවා දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඕගලන්ට මේක මවුස් එකක් ඇවිල්ලා තියෙනවා ඕගලන්ට මේ DVR එකේ වැඩ ටික කරගෙන යන්න. එතකොට මෙහෙම තමයි ඉතින් මවුස් එක පොඩ්ඩක් අපි අරන් බලමු කොයි වගේද. සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මේක හැබැයි පාවිච්චියට ගොඩාක්ම සුදුසුයි කියලා කියන්න අමාරුයි මේ මවුස් එක තියෙන විදිහට. ඒතකොට ක්වොලිටි එක නම් සෑහෙන්නම පහත් මට්ටම බාල මට්ටමක තමයි තියෙන්නේ. ඒ වුණාට මේ මවුස් එක එලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. එතකොට ඒ වගේම මෙතන SATA කේබල් එක තියෙනවා. ඔයාට hard disk එක DVR එකට ගහගන්න. ඒ වගේම මෙතන power දෙන කේබල් එක තියෙනවා මේ hard disk එකට. එතකොට මෙතන screw අන ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මේක තමයි DVR එක. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ DVR එක. දැනට මම මේ පෙට්ටිය පැත්තකින් තියාගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්නේ ඇති Hikvision කියලා ගහලා තියෙනවා ලෝගෝ එක. මේ විදිහට ගහලා තියෙනවා. එතකොට මෙතන network එකේ light එක පෙන්නනවා. එතකොට මෙතන hard disk එක මෙතන power on-ද නැද්ද කියන පෙන්නනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 8 channel DVR එක නිසා මෙතන channel 8ක් මෙතන තියෙනවා. ඔයගලන්ට මේ BNC 8ක් මෙතෙන්ට plug කරගන්න පුළුවන්. ඒතකොට ඒ වගේම මෙතන VGA port එක තියෙනවා. HDMI වට output input output එක ගන්න ඕන නම් HDMI port එක තියෙනවා. audio in එක audio out එක තියෙනවා. ඒතකොට network port එක තියෙනවා. එතකොට USB port දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ මෙතෙන්ට තමයි මෙන්න මේ power adapter එකේ මේක plug කරන්න තියෙන්නේ. ඒක plug කළාට පස්සේ ඔයගලන්ට ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මේක අන්බොක්ස් කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා DVR එකේ. එහෙනම් අපි පොඩ්ඩක් අන්බොක්සින් එකට යමු. අන්බොක්සින් කියන්නේ මේ DVR එක මේ ඇන ටික මෙතනින් ගලවන්න තියෙන්නේ. ඒ ඇන ටික ඇතුලේ ගලවලා බලමු මොනවද මේ DVR එකේ තියෙන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට අපි DVR එක ගලව ගත්තට පස්සේ ඇත්තටම මෙන්න මේ විදිහට තමයි DVR එකේ ඇතුළ තියෙන්නේ. මෙන්න මෙතන CMOS බැටරියක් තියෙනවා. මෙතන එතකොට අර මේ අපිට පොඩි අර ශබ්දයක් එන බස එක තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ DVR එක තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි hard disk එක high කර ගන්න ඕනේ. මෙතන ඔයගලන්ට පේන්නේ නැති යන
තව 6ක් තියෙනවා මෙන්න මේ යන තව 6න් 4ක් භාවිතා කරලා අපිට ඕන්න පුළුවන් මෙතන hard disk එක මෙතන mount කරගන්න. ඊට පස්සේ මෙන්න මේ කේබල් එක මෙන්න මේ කේබල් එකේ මේ SATA කේබල් එක මෙන්න මේකේ මේ පැත්තට ගහලා අනිත් පැත්ත hard disk එකට ගහන්න තියෙනවා. ඊට පස්සේ ඕගලන්ට මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ මම ඉස්සෙල්ලා කතා කරපුවා මෙන්න මේ power cable එක මෙන්න මේකේ මෙතෙන්ට ගහලා මේක මේ පැත්ත hard disk එකට පස්සේ hard disk එක සම්බන්ධ වෙනවා DVR එකත් එක්ක. ඒතකොට ඒකෙන් තමයි recordings මේව රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි අපිට මේ DVR එකේ ගන්න තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ DVR එක වෙන මුකුත් නෑ අපිට කතා කරන්න. මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අද අපි ඔයගලන්ට කතා කළේ මෙන්න මේ DVR එක ගැන. එතකොට ඔයගලන්ට idea එකක් ඉන්නේ මොකද්ද මේ DVR එක කියලා. එතකොට මොන වගේ featuresද මේ DVR එක budget උනත් අපිට මේ දවස්වල ගන්න පුළුවන් විදිහ DVR එකක් නේ. එතකොට කොයි වගේද මේ DVR එක කියලා. ඉතින් ඔයගලන්ට මේ DVR ගන්න පුළුවන් තැන් මම description එකේ දාලා තියෙනවා. mobile numbers, contact numbers ඒ හැමදේම දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට එතනින් ගිහලා මේවා buy කරගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ අපේ වීඩියෝස් බලලා නැත්නම් ඒ කියන්නේ අද නම් මුලින්ම බලන්නේ අපිව දැම්ම subscribe කරලා තියාගන්න. මේ වගේ අපි සුපිරි වීඩියෝස් ඉස්සරහටත් ගේන බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ budgetly ඒ කියන්නේ මේ හැම දෙයක්ම අපි ඔයගලන්ට ගේන reviews අපි ටික කාලයක් පාවිච්චි කරලා අපිට හොඳයි නම් කියලා හිතෙනවා නම් තමයි අපි මේ ඔයගලන්ට මේ වීඩියෝස් අරන් ඉන්නේ. ඉතින් ඒවා හැම දෙයක්ම අපි ටෙස්ට් කරලා තමයි ඔයගලන්ට ගේන්නේ. ඉතින් අපිව දැම්ම subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ එක දාපුවම ඔයගලන්ට notification එකක් ගෙන්න ගන්න ඕනේ නම් bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.